ඔන්න ෆුඩ් හන්ටර්ස් අදත් ආවා. ඇත්තටම නෙරා ඇවිල්ලා තියෙන කමෙන්ට් එකක් නිසා. කමෙන්ට් එකක් කියන්නේ guys අපේ හොඳ টොප් ෆෑන් කෙනෙක් දුලාස් කියලා අපි යාගේ ෆොටෝ එකකුත් උඩින් දාන්නම්. ඉතින් එයා තමයි මේ ප්ලේස් එක සජෙස්ට් කරේ. ඇත්තෙන්ම කියනවා නම් මේක ස්ට්‍රීට් ෆුඩ්. ඔව් ඇත්තටම නෙරා කියන්න ඕනේ දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ කෑම තියෙන වීදියක් කියලානේ. ඒක නෙමෙයි මෙතන ඇත්තටම ස්ට්‍රීට් ෆුඩ් කියලා වෙනම ෆුඩ් කෝන එකක්. අවිස්සාවෙල්ල කොළඹ පාරේ වැල්ලම්පිටිය පහුවෙලා අවිස්සාවෙල්ල පැත්තට එනකොට තියෙනවා කීල්ස් එක. කීල්ස් එකට පාරෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒක තමයි ස්ට්‍රීට් ෆුඩ්ම තමයි. ස්ට්‍රීට් ෆුඩ් තමයි. මම හිතන්නේ ප්‍රේමේ මේ 10කට කිට්ටුව 10ක් විතර තියෙනවා කියමුකෝ. ෂොප්ස් තියෙනවා 10ක් විතර. ඒවා එක එක වෙරයිටිස් අපි නිකන් බලාගෙන ඉන්න ඕගොල්ලෝ සුරීදන් එනවා දකින්න අපි නිකන් ඔළුව දාලා එන්න ගියා මොනවද තියෙන්නේ කියලා. නිරා මොකද කරන්නේ කෙරෝලකින් පටන් ගමුනේ. අපි මෙතනින් පටන් ගමු. චිකට් කියලා තියෙනවා. කියලා කාලයක්. ෂොප් එක එතනින් පටන් කරලා අපි බලමු මේ guys අපි ග්‍රිල් චිකන් එකක් try කරන්න. චිකන් ඔයාලගේ මේ අලුත්ම අත්දැකීමක් ස්ට්‍රීට් ෆුඩ් කියන්නේ. එතකොට මේක පටන් අරගෙන කොච්චර කාලයක් වෙනවද? මේක පටන් අරන් මාස 3ක් වෙනවා. මේ කන්සෙප්ට් එක පටන් අරන් guys මාස 3යි. හරි. එතකොට මේ මෙතනින් තමයි අපි ස්ටාර්ට් එක ගන්න හැදුවේ. කොහොමද ඔයගොල්ලන්ගේ මොනවද තියෙන්නේ මෙතන වැරයිටිස්? අපේ තියෙනවා ග්‍රිල් චිකන් තියෙනවා. අපේ ග්‍රිල් චිකන් එකත් එක්ක රොටි දෙකයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, සමෝස් ඔක්කොම අර පැකේජ් එකක් විදිහට තමයි දෙන්නේ. එකක් විදිහට තියෙන්නේ. ඔයගොල්ලන්ගේ මේ සාමාන්‍ය පාස්ම මූවින් ග්‍රිල් චිකන් ග්‍රිල් චිකන් එක තමයි. අපි මේන්ලි කරන්නේ ග්‍රිල් චිකන් එක තමයි. අපි ග්‍රිල් චිකන් එක try කරමු. guys අපි ග්‍රිල් චිකන් එකක් try කරන්න. අපිට දාන්න මේ අපි බලමු කොහොමද කියලා. ග්‍රිල් චිකන් උන් පොඩනවා. බලන්න මේ බොක්ස් වල මොනවද මේ අයිටම් ඔයගොල්ලන්ගේ තියෙන? අපේ තියෙනවා ස්ටාර්ටර්ස් ටිකක් තියෙනවා, පැස්ටා තියෙනවා, මී ගොරෙන් එක තියෙනවා, නාසි ගොරෙන් එක තියෙනවා. ආය අපේ ෆ්‍රයිඩ් රයිසස් තියෙනවා. ඔක්කොම වෙරයිටිස් වල තියෙනවා. අපේ සී ෆුඩ් එකෙත් තියෙනවා, බීෆ් තියෙනවා, චිකන් තියෙනවා. අපි ස්පෙෂල් එකක් තියෙනවා, මික්ස් රයිස් එකක් තියෙනවා. මික්ස් බොක්ස් වල ස්පෙෂල් ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා. ඒකේ මීට් ಜಾති පහක් එනවා. කලවම් කරලා හොඳටම දෙනවා. හයි ක්වොලිටි ප්‍රීමියම් එකේ දෙන්නේ. හරයි. අද ඔයාලා මොනවද අපිට දෙන්නේ? අද ඕගොල්ලෝගේ අපිට පාස් මූවින් එක කියන්න මොකද්ද කියලා ඕගොල්ලෝගේ හොඳ ස්පෙෂල් එකක්ම දෙන්න. අපේ ස්පෙෂල් එකක්ම දෙමු. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. කාලා බලන්න, ක්වොලිටි එක චෙක් කරලා බලන්න. ස්පෙෂල් එකක්ම ගන්න. I keeps you coming back. guys අපි දැන් ඇවිල්ලා කැෆේ රියු කැෆේ. ඉතින් මල්ලි මේ ඔයගොල්ලන්ට මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්ද කොහොමද පොඩි විස්තරයක් කියන්න ඕගොල්ලෝ? ඔව් අපිටත් ඇත්තටම අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ස්ට්‍රීට් ෆුඩ් වලට අපි ෆස්ට් ටයිම් තමයි අපි ස්ට්‍රීට් ෆුඩ් වල ඉන්නේ. ඇත්තටම අලුත් එක්ස්පීරියන්ස් එකක් අපිට. රයිට්. ඔතන ඔයගොල්ලන්ගේ මොනවද තියෙන්නේ මෙතන මේ කැෆේ එකේ? අපිට ඇත්තටම මොහිටෝස්, ලැසි, ෆ්‍රෙෂ් ජූස්, මිල්ක් ෂේක්ස් කරනවා. අපි ඇත්තටම ස්පෙෂලිස් වෙලා තියෙන මොහිටෝස් වලට. මොහිටෝස් වලට තමයි ගොඩක් අපිට දැන් ෆෑන් බේස් එක හැදිලා තියෙන්නේ. මොහිටෝස් වලටයි මිල්ක් ෂේක් වලටයි. ඒ දෙකම තමයි. ඇත්තටම මොහිටෝස් වලින් අපි ළඟ පැෂන් මොහිටෝ එක තියෙනවා. ෆුල් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා ගහන පැෂන් මොහිටෝ එක. ඒක try කරන්න පුළුවන්. මේ ඒක තමයි හොඳම පාස් මූවින් එකක් යන්නේ අපිට. රයිට්. අපි එහෙනම් ඒකෙන් දෙකක් ගමුනේ. නෙමෙයි අපි එකක් ගමු. අපිට ඒකෙන් එකක් දාලා දෙන්න. අපි try කරලා කියන්න කොහොමද? තව එකක් තියෙනවා. තව අපි ළඟ තියෙනවා මෙතන ඩබල් චොක්ලට් මයිලෝ කියලා. ඒකත් ඇවිල්ලා අපේම රෙසිපි එකකට යන්නේ. චොක්ලට් ලේයර්ස් දෙකක් එනවා. චොක්ලට් ලේයර්ස් දෙකක් එනවා. ඒක අපේම රෙසිපි එකකට යන්නේ. මම සජෙස්ට් කරන එක try කරන්න. guys දැන් මේ ස්ට්‍රීට් එක ඇවිදගෙන ඇවිල්ලා දැන් ඉන්නේ අපි මෝ චොකෝ කියන ෂොප් එකේ. ඉතින් බලමු අපි මේගොල්ලන්ගේ මොනවද තියෙන්නේ කියලා. මට නම් පේනවා මෙතන මේ රාමෙන් අයිටම් තියෙනවා. මල්ලි මොනවද ඔයගොල්ලන්ගේ තියෙන්නේ? අපේ ස්පෙෂල් එක රාමන් තමයි. අපි වෙරයිටිස් තියෙනවා රාමන් නූඩල්ස්. නෝමල් රාමන් තියෙනවා. ඒක හෝම් මේඩ්. අනිත් එක ඔක්කොම අපේ පැකට් අරගෙන තමයි අරන්නේ. කාබනේරෝ ෆ්ලේවර්, කිම්චි එහෙම ගොඩක් වෙරයිටිස් තියෙනවා. මේක කොරියන් රාමන්. try කරලා බලන්න. ස්වීට් අයිටම්ස් තියෙනවා.
ඩම් පැන්කේක්ස් and cake brownies ඔක්කොම තියෙනවා. අපේ තව ඩිෂ් එකක් තියෙනවා ඩම්ප්ලින්ග්ස් chicken dumpling තියෙනවා prawns dumpling තියෙනවා ඒ වගේ තව varieties තියෙනවා. අපි විද්‍යාශේ අපි වෙනසක් කරමු කියලා වෙන idea කරලා ramen noodles එහෙම දාලා තියෙනවා. normally මේ පැකට් එක එළිය ගන්නවා නම් retail price එක මේක 800ක් නැත්නම් 600 ගාන 600ට වැඩියෙන් තමයි තියෙන්නේ. අපි මේක cook කරලා cheese mayo ඔක්කොම දාලා 850ට දෙනවා. මේ තමයි මං හිතන විදිහට ලංකාවේ අපි තමයි පළමු වතාවේ මේම රාමන් එක cook කරලා දෙන්නේ. රයිට් මේමයි මල්ලි. ගයිස් ඔයගලන්ට බජට් එකට මේ වගේ රුපියල් 800ත් 850කටත් රාමන් එකක් ගන්න හොඳ chance එකක් අනිවාර්යෙන් මෙන්න වැල්ලම්පිටිය ස්ට්‍රීට් ෆුඩ් එකට මෝ චොකෝනේ මෝ චොකෝ. ගයිස් අපි ඇවිල්ලා තියෙන්නේ ෆුඩ් එක්ස්ප්‍රස්. ෆුඩ් එක්ස්ප්‍රස් මේක තමයි මේ ෆුඩ් මේ ස්ට්‍රීට් ෆුඩ් එකේ කෙළවරේම තියෙන ෂොප් එක ගයිස්. අපි බලමු මේගොල්ලන්ගේ මොනවද තියෙන්නේ කියලා. මේ අපි දැක්ක එළියේ එනකොට බෝඩ් එකේ තියෙන කොත්තු කියලා ගාලා. ඇත්තට මොකලයි කොත්තු විතරක් තියෙන නැත්නම් මොනවද තියෙන්නේ පොඩ්ඩක් අපිට කියන්න. අපේ ගාව රොටි අයිටම්ස් ඔක්කොම තියෙනවා. රොටි අයිටම්ස් ඔක්කොම තියෙනවා. මේ ඒ වගේම අපේ ගාව සබ්මැරින් බර්ගර්ස් ස්නැකර්ස් අයිටම්ස් තියෙනවා. ඕගොල්ලෝගේ ෆාස්ට් මූවින් ඉන්නේ මොකද්ද දැන් මේ දවස්වල? මේ දවස්වල අපේ ෆාස්ට් මූව්මන්ට් එක ඇවිල්ලා පොත් වලින් යනවා නම් සී ෆුඩ් එක තමයි යන්නේ. ඒක සී ෆුඩ් වල ඉන්ක්ලූඩඩ් අයිටම්ස් ටික ඇවිල්ලා දැල්ලෝ ඉස්සෝ තලපත් මාළු එනද බිත්තර. හරියි. සාමාන්‍ය කොහොමද ඒක ලාර්ජ් එක ඒක ලාර්ජ් එක ඇවිල්ලා දෙන්නෙක්ට කන්න පුළුවන්. ඒ වගේම මේ ඔකේ චැලෙන්ජ් එකකුත් තියෙනවා. එම බයිට් එකටම. එක්ක ඉස්සෝ නැත්තම් දැල්ලෝ නැත්නම් තලපත් මාළු. හරි. ඒ තුනෙන් එකක් අනිවාර්යයෙන්ම හැපෙනවා. හැපෙනවා. කියන්නේ ගයිස් හැම කටකටම මදි නොකියන්න. මාළු ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ස්ට්‍රීට් ෆුඩ් එකේ බිරියානි හට් එකට. ඉතින් අපි බලමු මේගොල්ලන්ගේ අහලා මොනවද මේ බිරියානි විතරද මෙතන තියෙන්නේ නැත්නම් මොනවා හරි තව අයිටම් තියෙනවද කියලා. ඕගොල්ලන්ගේ බිරියානි විතරද මහත්ය තියෙන්නේ? ඔව් අපි ගාව බිරියානි විතරයි තියෙන්නේ. දම් බිරියානි බාස්මති දම් බිරියානි එකයි ඉන්දියාප බිරියානි එකයි. කොහොමද ප්‍රයිස් එන්නේ ඔයගොල්ලෝ? ප්‍රයිස් එක මේක ඇවිල්ලා 1800ක් වෙනවා. තුන් දෙනෙකුට කන්න පුළුවන්. තව පෝෂන් එකක් තියෙනවා 1400යි. ඒක දෙන්නෙකුට වගේ කන්න පුළුවන්. අපි මේකෙන් දෙනවා මෙතන සේව් කරනවා. මේ ඔක්කොම ඩිස්ක් එකේ එනවා මේකේ. ක්‍රීම් පීස් එක එනවා. රයිතා එකක් එනවා. මොල්ඩි සම්බෝලයක් එනවා. අන්නාසි එකක් එනවා. එච්චරයි. ඔව් චිකන් කෑල්ලක් එනවා ලොකු. ඔයාලා සාමාන්‍ය මොනවද මෙතනින් ඔය කියන්නේ පාස්ම යන්නේ මොන බිරියානි එකද? දෙකම යනවා. දෙකම යනවා. ඔව් ඉන්දියාප එකත් යනවා. මේ ඉන්දියාප එක ඉවරයි ඔක්කොම. ඉන්දියාප එක එන ඉන්දියාප එක ඉවරනේ. අපිට අනිත් තියෙන බිරියානි එක දම් බිරියානි. දම් බිරියානි. දම් බිරියානි එකක් දාන්න අපි බලමු try කරලා කොහොමද කියලා. බාබා බයිට්ස්. ගයිස් දැන් ඉන්නේ අපි මේ බාබත් බයිට්ස්. ඔයගලන්ට අලුත්ම අත්දැකීමක් වෙයි. බාබා බයිට්ස්. හරි. බලමු මේගොල්ලන්ගේ මොකද්ද මේ බාබා බයිට්ස් කියන්නේ මොනවද තියෙන බයිට්ස් අරක මොනවද මේගොල්ලන්ගේ තියෙන ෆේවර් ඒ කියන්නේ වැරයිටිස් කියලා. මේ මොනවද මල්ලි ඔයගොල්ලන්ගේ තියෙන ෂොප් එකේ? අපේ ස්පෙෂල්ම තමයි බාබත් තමයි අපේ ස්පෙෂල්. බාබත් එකේ අපේ ගාව වැරයිටිස් නම් ගොඩක් තියෙනවා. අපේ සාමාන්‍ය කියනවනේ බාබතේ බාබත් ඩොල්පින් වගේක් තියෙනවා. අනිත් ඒ බාබතේ බාබත් කසාව මික්ස් එක තියෙනවා. බාබත් විත් පිට්ටු කරි තියෙනවා. ඒකේ පිට්ටු විත් බාබත් කරි. ඒක තියෙනවා. පොල් රොටි තියෙනවා. අනිත් මැරබොන් සුප් තියෙනවා අපේ ගාව. ඒ ඔක්කොම බාබත් නේ? කොහොම බාබත් අපේ ගාව තියෙන ඔක්කොම බාබත් එකෙන් වැරයිටිස් තියෙනවා. වැරයිටිස් තියෙනවා. රයිට්. ඔයගොල්ලන්ගේ මොනවද සාමාන්‍ය ෆාස්ට් මූව් ෆාස්ට් මේ සාමාන්‍ය අපේලා බාබත් ඩොල්පින් එක ෆාස්ට් මූව් වෙනවා. අනිත් එක මේ පිට්ටු විත් බාබත් කරි ඒකත් ෆාස්ට් මූව්. බාබත් අනිත් මේ බාබත් පෝෂන්ස් තියෙනවා අපේ කසාව විත් බාබත් විත් කසාව මික්ස් ඒක තියෙනවා. අනිත් බාබත් ස්පෙෂල් පෝෂන් එක තියෙනවා. ඒකම අපේ ෆාස්ට් මූව් එක. ඔයාලගේ එහෙනම් අපිට ෆාස්ට් මූවින් යන බාබත් අයිටම් එකක් දෙන්න මේ ෆස්ට් ටයිම් තමයි මේ try කරන්න යන්නේ. රයිට්. කාලා බලන්න ආස හිතේ. අයි කාලා බලමු. බාබත් ලවර්ස්ලට මේ ස්ට්‍රීට් එකේ තියෙනවා වෙන්න බාබත් කඩේ. ගයිස් දැන් නම් මහන්සි මේ ඇවිදලම ස්ට්‍රීට් එකේ. ඉතින් මෙතන තියෙනවා මේගොල්ලන්ගේ ෂොප් එක තමයි slice and crust. බලමු මේගොල්ලන්ගේ මොනවද තියෙන අයිටම් කියලා. මට මේ පේන විදිහට මෙතන තියෙන පීසා අයිටම්. ඇත්තටම පීසා අයිටම් තියෙනවද කියලා අපි අහලා බලමු. මොනවද මල්ලි තියෙන්නේ? pizzas bro. පීසා තමයි. yeah pizza bro. ඒ කියන්නේ පීසා මොනවද තියෙන වැරයිටිස් ඔයගොල්ලෝ? pizza තියෙනවා bro, barbecue තියෙනවා, sausage pizza තියෙනවා, tandoori pizza තියෙනවා. tandoori pizza තියෙනවා, මේ barbecue pizza තියෙනවා, cheese pizza තියෙනවා, choco pizza තියෙනවා bro. and combos උත් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ මොනවද සාමාන්‍ය fast moving fast moving barbecue and tandoori bro. ගයිස් අපි තම්බ එක ගත්තා. ඇත්තටම කියනවනේ අද තම්බ එක නිකන් ආයි අතින් කටින් එල්ලන් තමයි ගන්න උනේ. මොකෝ නෙරා නේ. ගයිස් මේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙන වැරයිටිස් ටික මේ අද
කෑමත් කන්න යන්නේ රජ කෑම මං හිතන්නේ මේ රජවරුවත් කන්නේදි කියලා මේ ඇත්තටම හිතාගන්න බෑ නේද අපිට කොහෙන්ද පටන් ගන්න කියලා මුළු ස්ට්‍රීට් එකේම කෑම ගෙනල්ලා තියෙන එක මේසෙකට ඔව් හැබැයි ඒකත් මේ තව ගොඩක් තියෙනවා කෑම වර්ග මේ හැම ෂොප් එකකින්ම එක ගානේ තමයි අපි ඉල්ලුවේ නේද ඇත්තටම කියනවනේ මේ ඔයා අලුත් කඩේට ගියොත් අලුත් කඩේ චිකන් තියෙන තැන නම් චිකන්ම විතරයි. ඒ මේම සීන් නැති නම් මේකේ එහෙම නෑ කඩෙන් කඩේට එක එක જાති තියෙන්නේ. මොකෙන්ද පටන් ගන්නෙ? මේනවා ඉතින් ඔයගොල්ලන්ට මට මේක තියන්න ඉඩක් නැහැ මේ මේසේ. අපි ඉස්සෙල්ලා මේ චිකට් එකේ මේගොල්ලන්ගේ ග්‍රිල් චිකන් එකෙන් පටන් ගමු නේ ප්‍රේමේ. Cheers. Yes. Guys. දැන් මම හොඳට ෆ්‍රයි වෙලා තියෙනවා නේ. ගයිස් මේ කියනවනේ මේ ඔලිව් ඔයිල් දාලා තියෙන ඇරබික් ඩිස් එකක් ඈ. මේක සාමාන්‍යයෙන් මේ ගොඩක් ෂොප් වල නෑ. ඇත්තටම හැමදාම නෑ මේගොල්ලෝ දෙන්නේ ස්පෙෂල් විදියට. ඉතින් බලමු අපි මේකේ රහ කොහොමද කියලා මේ. මේ මොකද දෙන්නේ? ඔබේ වැල්ලම් පිටියේ තියෙන ඔබේ නගරේ තියෙනවා සුපිරියක් නේ නේද? අපිට ස්ට්‍රීට් එකක්ම තියෙනවා ඔයගොල්ලන්ට try කරන්න. guys මේ ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකේ වොක් සලා කියන ෂොප් එකෙන් අපිට දුන්නා මේ රයිස් එක. මේ රයිස් එකේ තියෙනවා ප්‍රේමේ දැන් පෙනුම ඇත්තටම අපිට කියපු විදිහට මීට් ಜಾති පහක් තියෙනවා. බාස්මති හාල් එකෙන් හදලා තියෙන්නේ. හොඳ ජූසි විදියට තියෙන ඕගොල්ලොන්ට පේනවා ඇති. ඩිස් එකයි ඔක්කොම දැම්මහම ඇත්තටම බුල්ෂායි දෙකක් තියෙනවා. බුල්ෂායි දෙකක් තියෙනවා. මීට් අයිටම් හැමතැනම තියෙනවා. මෙන්න ඉස්සෝ ඒ නයිස්සෝ. දැන් මේ මම දන්නේ නැහැ මේ කාලම් බලන්න ඕනේ මොනවද තියෙනවා මේ. එක එක අයිටම් තියෙනවා මොනවද දන්නේ නැහැ. ඉතින් අපි guys box සලායගේ price එක. මේ රයිස් එක පට්ට ජූසි ගයිස් ඒක කියන්න ඕනේ මේක වෙනම රහක් තියෙනවා සාමාන්‍යයෙන් අපි කරන රයිස් වගේ ස්පයිසි රහක් නෙමෙයි මේක තියෙන්නේ හොඳට මීට් වර්ග හැපෙනවා ඒ වගේම පට්ට ජූසි මොකද ඉන්නේ මේ ඔයාලා ලකුණු කීයක් දෙන්න පුළුවන්ද 9ක් දෙන්න පුළුවන්. 9ම හතරම රහයි. පට්ට. මේ නවත්ත ගන්න බැරි ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. තව කෑම තිබ්බත් අපි මේකන ඊළඟට අපි try කරන්නේ මොකද්ද ප්‍රේමී? මම හිතාගෙන මොකක්ද try කරන්න කියලා මම මේන් ඉවර කරගන්න තමයි try එකක් තියෙන්නේ. අපේ දැන් සාමාන්‍යයෙන් ගර්ල්ස්ලා තමයි ගොඩක් කැමති රාමෙන්. රාමෙන් කිව්වම කොරියන් කෑම එකක්. චීස් පිරිච්ච රාමෙන්. පිරි guys මාරම ස්පයිසි guys රාමෙන් නම් මෝචොකෝ guys ඊළඟට තියෙනවා අපිට try කරන්න මේ රහ පාටට තියෙන ක්‍රිස්පි බර්ගර් එක. පාරට පේනවද මේ? right. ප්‍රේමේ එහෙනම් try කරමුද අපි? try කරමු. මම කෑල්ලක් කාලා දෙන්න. මයිනෝස් අරාමේ ඔක්කොම දාලා තියෙනවා. ක්‍රිස්පි චිකන් පාර්ට්ස් දෙකක් දාලා තියෙනවා මේකේ. ඒක මේ ප්‍රේම මරු. මෙතන මේ බර්ගර් එකේ මේ ග්‍රෑම් 120ක් මං හිතන්නේ. ග්‍රෑම් 120ක් තියෙනවා. 200. දෙන්නෙට්ට ඇති මේක. දෙන්නට කියන්නේ සාමාන්‍යයෙන් අපි නේද ප්‍රේම? ග්‍රෑම් 120ක් තියෙනවා. ග්‍රෑම් 120 දාලා දෙනවා. ෆුඩ් එක්ස්ප්‍රස් කඩේ තමයි මේක තියෙන්නේ.
ඒගොල්ලොන්ගෙම බර්ගර්ස්වලට අමතරව කොත්තු තියෙනවා කුපිරි කොත්තුවක් තියෙනවා ඒගොල්ලොන්ගේ මේ සීෆුඩ් මේක සීෆුඩ් කොත්තු එක අපි ගත්තේ මේක තමයි ඒගොල්ලෝ කිව්වේ කටින් කටට බයිදන්න ගයිස් මේගොල්ල සැපෙනවා කියලා. මේ සීෆුඩ් කොත්තුවට ග්‍රෑම් 200ක්ම දානවා මේගොල්ලන්ගේ මීල් අයිටම්ස් මීල්ස්. ඔව් මීට් අයිටම්ස් විතරක් ගෑන් 200ක් දානවා ඒගොල්ලෝගේ චැලෙන්ජ් එකක් තියෙනවා කෑෂ්බැක් චැලෙන්ජ් එක එක කටකට හරි චිකන් හෝ මීට් හෝ මොනවා හරි දාලා තියෙන දෙයක් ආවේ නැත්නම් ඒගොල්ලෝ කෑෂ්බැක් කරනවා කියලා අපි බලමු try කරලා හැබැයි ගයිස් මේ චැලෙන්ජ් එක නම් වින් කරන්න වෙන එකක් නැහැ කියලා හිතනවා මොකද පෙනුමටම මේගොල්ලන්ගේ තියෙනවා බලමු try කරලා කිව්වත් වගේ මං කාපු කටවල් දෙකට නම් අන්නම් මීට් අයිටම් ලැබුණා. හොඳට මික්ස් කරලා තියෙනවා. ඔව්. මෙයාලා හොඳට මික්ස් කරලා තියෙනවා මේ සීෆුඩ් කොත්තුව. හොඳට මික්ස් කරලා තියෙනවා. අත්‍යවශ්‍ය මේක දෙන්නෙත් ඇති නේ නේද? මේක දෙන්නෙත් ඇති. මේ ගෝගන්න එක තමයි අමාරු දෙයක්. මේ ග්‍රේවි නැතුව try කරේ. මේකට වෙනම ග්‍රේවි එකක් එනවා. ග්‍රේවි එක එලා ග්‍රේවි එක try කරමුද? try කරමු. අපිට chili paste එක උත් ලැබිලා තියෙනවා. chili paste එක උත් දාගමු නේ නේද? chili paste එක දාමු. අන්න guys ග්‍රේවි එකත් එක්ක try කරන්න යන්න මෙයාලගේ. ඇත්තටම ෆුඩ් එක්ස්ප්‍රස් එකෙන් තමයි මේගොල්ලෝ ගාව තියෙනවා නේද මේ කියන්නේ පස්වෙනිට කන්න පුළුවන් පොත්තුවන්නේ 5 in 1 එකක් සීෆුඩ් එක මේගොල්ලන් එන්නේ 5 in 1 එක මම හිතන්නේ 2400 ඒක බජට් ප්‍රයිස් එකක් ආයි තියෙනවා චිකන් කොත්තුවක් ඒක 5 in 1 එකක් ඒකත් මම හිතන්නේ බජට් ප්‍රයිස් එකට තියෙන්නේ ගයිස් ඔන්න තියෙනවා සුපිරි බිරියානි හට් එකෙන් ගත්ත බිරියානිය ඉතින් මම හිතන්නේ මේක දෙන්නෙත් ඇති දෙන්නෙට නැත්තම් තුන් දෙනෙට නේ ප්‍රේම කිව්වේ තුන් දෙනෙට ඇති ඉතින් මේකට තියෙනවා කියලා දැක්කම පේනවා තඩි සයිස් චිකන් කෑල්ලකුයි බිත්තර දෙකකුයි රයිතා මාසි සම්බල් එක ඊට පස්සේ පයිනැපල් අන්නාසි ඊට පස්සේ ග්‍රීන් පීස් වගේ මට වෙන්නේ නැහැ ග්‍රීන් පීස් ඒ වගේ බලන්න ගයිස් මේ බිත්තර දෙකක් එක්ක මේ ලොකු චිකන් කෑල්ලක් තියෙන මේක මේ මොනවාද නෙරා බාබත් ලවර්ස්ලට මේක බාබත් ඩොල්ෆින් එක ඒගොල්ලොන්ගේ බාබත් ඩොල්ෆින් එක පේනානේ ජූසි කොල්ඩියට උඩින් දාලා තියෙනවා බාබත් හැම තැනම ඒකෙම නෙරා තව සයිඩ් ඩිෂ් එකක් තියෙනවා කිව්වා ඒගොල්ලොන්ගේ ඉතින් මල්ලි මේක මොකද්ද මේක එලා බාබත් බයිට්ස් එක. මේක බාබත් බයිට්ස් එක නේ මේක එලා පොල් රොටි බාබත් මික්ස් එකක් මේක. පොල් රොටි බාබතුයි මික්ස් එකල්ලු මේක තියෙන්නේ අපි මේක try කරලා බලමු තරම පිරිද කියලා නිකන් try කරන්න එපා. මම නම් බිරියානි ලවගෙන නිකන් try කරන්නේ නැහැ. ඔය ඔක්කොම කලවම් කරලා සුපිරියට තමයි කන්නේ. ඊට බලන්න මම පෙන්නුම් නම් ආයේ මේ කුන්දෙනෙට නම් ඇති. පේනවා. පේනට වඩා ලොකු version එකක් තියෙනවා නේද? version එකක් තියෙනවා. හැලුවල බල සවාණේ එකක්. ඉතින් ඇත්තටම රහයි මේ බිරියානිය නම් මට. උනායි පෙන්නන්නම් වලට කතා.
මේ බාබත් ඩොල්පින් එක නෙරා ඇත්තටම කවුක අප කියන්නේ රයිගල්ලම් බලන්න ඕනේ එතනම් කොල්ඩි කරිය එකත් එක්ක මේ මෙතන තියෙන එතන බයිට් එක අපි try කරේ නෑ නෑ ඇත්තටම බයිට් එකක් වගේ තමයි පොඩි ඇඹුල් රසයකුත් එක්ක සුපිරිය නෙරා try කරන්න හදන්නේ පීසා මේක ස්ලයිස් ඇන් ට්‍රස් කියන කඩෙන් තමයි ගත්තේ ෂොප් එක ස්ට්‍රීට් ෆුඩ් එකට එනකොටම චිකට් ෂොප් එකට එහා පැත්තේ තියෙන ෂොප් එක තරම චීසි ගතිය පේනවා නේ නෙරා කොහොමද මේ බලමු try කරලා ඒගොල්ලොන්ගේ පීසා වර්ග ගොඩක් තියෙනවා නෙරා අපි මේ පාස් මූවින් එක ගත්තේ තන්දුරි මේක තන්දුරි එකද බාබිකියු එකද තන්දුරි එක නේ තන්දුරි බාබිකියු නේ බාබිකියු එක මේක මාර ස්පයිසි හොඳ 3 පාරක් වෙනවා මේක සිංහලෙන්ම කිව්වොත් 3 පාරක් වෙනවා පට්ට මේක ඒ කියන්නේ සාමාන්‍ය පීසා වල ඕගොල්ලෝ මං හිතන්නේ මේ රහක් හොලගන්න ඒ කියලා බලන්න try කරලා බලන්න ප්‍රේම දැන් අපිට try කරන්න තියෙන්නේ කැෆේ රිව් එකේ මේක මැංගෝ මිල්ක් ෂේක් එක ඩබල් චොකලට් මයිලෝ එක මේක ඇත්තරම කිව්වේ අපිට නැචුරල් ෆැෂන් මොජිටෝ එක සුපිරියක් පෙනුමෙන්ම පේන සුපිරි මොජිටෝ එකක් කියලා වා ප්‍රේමේ නම් කතා කරන්න මම වැඩි කතාවට යන්නේ මම try කරනවා මම නේරා නැචුරල් දේවල් වලට කැමති හින්දා මම මොජිටෝ එක try කරනවා වඩා ටිකක් ඕනනම් දෙන්න ගයිස් මේක මිල්ක් ෂේක් එකත් එක්ක මේකේ thickness එක සුපිරියටම තියෙනවා ආයෙත් කියනවා නම් මිල්ක් ෂේක් මැංගෝ එකක්ම තමයි සුපිරි මේක ෂේක් නම් මිල්ක් ෂේක් නේ ඇත්තරම නේද මේක බැලුවොත් පේනවා මේ ෆැෂන් ඇට හැමතැනම තියෙනවා ගයිස් බලන්න මේ ඒක පට්ට නැචරල් ඇත්තරම නැචරල් සුපිරි රහයි මේ ලොකු ප්‍රයිස් නෑ මම හිතන්නේ මේ හොඳ බජට් ප්‍රයිස් එකකට දෙන්නේ මේවා ගයිස් ඒ වගේම තමයි අපි යන සමහර තැන්වල ප්‍රයිසස් වෙනස් වෙලා තියෙන්න පුළුවන් එක එක හේතුන් මත. ඒතකොට අපි හිතමුකෝ රුපියල් 700ට කිම්බ කෑම එක ප්‍රේම රුපියල් 1000ක් වුණා කියලා. ඒතකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේවා වෙලා තියෙනවා කියලා අපිත් එතකොට බලන්නම් අපිත් මේ කෑම එකේ ප්‍රයිස් එක වැඩි වෙලා නම් අපිත් ඔයලා බලලා අපිත් ඒක දාන්න. මොකද කිසිම හේතුවක් මත අපි ගන්නෙ ඕගොල්ලන්ගේ පැත්ත විතරයි. අපිට වටින්නේ ඕගොල්ලෝ. ඉතින් එහෙනම් ආයෙත් විවුර්ත ආරාධනාවක් කරනවා සවලෙන් කන්න එන්න කියලා අපිත් එක්ක මේ මාසේ අන්තිම බොහෝ විට චැලෙන්ජ් එක අපි තියෙනවා. ඉතින් එහෙනම් ආයේ මේ වගේ පොඩෙන් ඊළඟට මේ ඇත්තටම මේ ෂොප්ස් මේ ස්ට්‍රීට් ෆුඩ් එක සිකුරාදා සෙනසුරාදා ඉරිදා පාන්දර 2 විතර වෙනකන් තියෙනවා කිව්වා. අනිත් සතිය දවස්වල 12 ඕගොල්ලෝ ඉන්නව නම් 12න් පස්සේ උඹ දෙන්න ගැල්ලුවක් නැහැ. කරලා තියෙනවා නම් ඕගොල්ලන්ට ඕන වෙලෙක ඉන්න පුළුවන්. මොකද කරන්නේ? පාන්දර 12න් පස්සේ තියෙනවා. right guys එහෙනම් වැඩි කතා නැතුව අපි තවත් මේ වගේ සුපිරි ප්ලේස් එකකින් එනකන් ගිහින් එන්න 1 2 3 food hunters with ප්‍රේමේ and නේරා මේ ගමන් අරන් යනවා